අයිබෝන් යාළුවනේ ඔන්න මං අද ඇවිල්ලා තියෙන්නේ මේ දවස්වල ප්‍රේක්ෂකයන්ගේ ආදරයත් සමග තිරගත වෙන නීරා චිත්‍රපටයේ විජයග්‍රාහී දින 50 සමගින්. ඉතින් ඔයගොල්ලෝ හැමෝම දන්නවා ආදරණීය ප්‍රාර්ථනාවක් විසල් ආදරේ වගේ ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂණය කරපු වාසව බදුගේ මහතාගේ නවතම සිනමා නිර්මාණය තමයි නීරා. ඉතින් මේ නීරා චිත්‍රපටයේ විජයග්‍රාහී දින 50 සඳහා මේ සිනමා නිර්මාණයට රංගන දායකත්ව ලබා දෙන රංගන ශිල්පීන් සහ සම්භාවනීය ආරාධිතයින් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් තමයි මේ විජයග්‍රාහී දින 50 පැවැත්වුණේ. ඉතින් මේ සිනමා නිර්මාණය සඳහා ඔයගොල්ලෝ ආදරය කරන ජනප්‍රිය රංගන ශිල්පිනී චන්ද්‍රී වියසාත් කසුනි කාවින්දේ ඇතුළු ජනප්‍රිය චරිත රසක් මේ සිනමා නිර්මාණයට රංගන දායකත්වය ලබා දෙනවා. ඉතින් ඔයගොල්ලෝ නීරා බැලුවේ නැත්තම් දැන්ම ඔයගොල්ලන්ගේ ළඟම සිනමා ශාලාවට ගිහිල්ලා නීරා චිත්‍රපටය දැන්ම නරඹන්න. ඒ වගේම දිගටම රැඳී සිටින නාට්‍ය තරංග YouTube නාලිකාව සමගින් ලාංකීය සිනමාවේ නවතම තොරතුරු සැමට කලින් රැගෙනීමට නාට්‍ය තරංග YouTube නාලිකාවෙන් මම බලාපොරොත්තු වෙනවා. ඉතින් අමතක කරන්නේ නැතුව subscribe කරන්න. වාසව බදුගේ විසින් අධ්‍යක්ෂණය කරන ලද විසල් ආදරය සහ ආදරණීය ප්‍රාර්ථනා බොක්ස් ඔෆිස් වාර්තා තබමින් දුවපු චිත්‍රපටි. ඒ වගේම තමයි නීරා. දැන් මේ දවස් 50ටත් ඇවිල්ලා තියෙනවා. ඉතින් මමත් නීරාහි චරිතයක් රඟපානවා. ඒක සාමාන්‍ය නැන්දම්ම කෙනෙකුගේ චරිතයට වැඩිය ඉතා වෙනස් චරිතයක්. කියන්නේ නැන්දම්ම ගන්නේ ලේලිගේ පැත්ත. අපේ සංස්කෘතියට අනුව නැන්දම්මයි ලේලි ණයයි මුගටියයි කියලා කියනවානේ. නමුත් මෙහි එන නැන්දම්මා ඒ ලේලිගේ පැත්ත ගන්නෙ මොකද ඇය හිතනවා ලේලි සාධාරණයි කියලා. ඉතින් මේ නීරාහි තියෙන මේ කතන්දරේ හුඟක් තරුණියන්ට පොදුයි මං හිතන්නේ. හුඟක් තරුණියෝ සමාජ මාධ්‍යවල ලියලා තියෙනවා මේක ඔවුන්ගේ ප්‍රශ්නය, මේක බලලා ඔවුන් හුඟක් සංවේදී වුණා කියලා. ඉතින් මම වාසව බදුගේට ප්‍රාර්ථනා කරනවා තව තවත් චිත්‍රපටි කරන්න ඔහුට ශක්තිය ලැබේවා කියලා. ඉතින් අද අපිට නීරා අපිට විශේෂ දවසක්. අපි මේ ඇවිත් ඉන්නේ අද හැව්ලොක් සිටි මෝල් එකට අපේ දින 50ක් පිරීම නිමිත්තෙන් ඒක සමරන්න. ඉතින් ගොඩක් සතුටුයි. අපිට කාලය ගෙවනවා දැනුනේවත් නැහැ. මොකද ඒ තරම් ඒ කියන්නේ අද ඊයේ අවුට් වුණා වගේ ෆිල්ම් එක අපිට දවස ගානේ ප්‍රතිචාර ලැබෙනවා. අපේ मूल्यකට ලැබෙනවා. ඒ වගේම අපේ කැරක්ටර්ස් වලට අපිට පර්සනල් මෙසේජස් ගොඩක් එනවා. විශේෂයෙන්ම සෝෂල් මීඩියා හරහා අපිට හම්බ වෙන අයගෙන් ගොඩක් ප්‍රතිචාර ලැබෙනවා.
ඉතින් හරිම සතුටුයි. ගොඩාක් සතුටුයි. අතිසාර්ථක දින 50ක් අපි මේ නිම කළේ. ඉතින් තව ඉස්සරහට අපිට යන්න තියෙනවා. තාමත් අපිට දැනගන්න ලැබෙනවා හවුස්ෆුල් කියලා අපේ චිත්‍රපටයේ ගොඩක් දර්ශන වාර. ඉතින් ගොඩාක් සතුටුයි. ඉතින් තාම ෆිල්ම් එක බලපු නැති අය හරිම අඩුයි. හැබැයි ඒ අයට අනිවාර්යෙන්ම ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා. බලලා ඔයගලගේ අදහස් අපිට කියන්න. ඉතින් තව කල් තියෙනවා චිත්‍රපටයේ. අනිවාර්යෙන්ම ඔයාගේ ළඟම සිනමා හාලට ගිහිල්ලා ෆිල්ම් එක බලලා අපිට ඔයගලගේ අදහස් කියන්න. නීරා කියන්නේ මෑත කාලේ ආපු හොඳම රොමෑන්ස් ෆිල්ම් එකක්. ඉතින් අද දවසේ නීරා ෆිල්ම් එකට දින 50 පිරෙනවා. අපේ ගොඩක් කට්ටිය අපේ යාළුවෝ රැස් වෙලා ඉන්නවා නීරා දින 50 සමරන්න. ඉතින් මම සුබපතනම් මුළු නීරා කණ්ඩායමටම ඉදිරියට සාර්ථක වෙන්න කියලා. Thank you. හැමෝම ආදරෙන් පිළිගන්නවා. අද අපි එකතු වෙලා ඉන්නේ මේ නීරා චිත්‍රපටයේ දින 50 සමරුවමට හැවලොක් සිටි මෝල් එකේ ස්කෝප් සිනමා පරිශ්‍රය ළඟ. ඉතින් අපේ චිත්‍රපටයත් එක්ක දින 50ක් තිස්සේ අපිත් එක්ක ආදරෙන් එකතු වෙලා හිටපු ආදරණීය ඔබ හැමෝටම ස්තුතිවන්ත වෙන්න ඕනේ. අපිත් එක්ක රැඳී ඉඳලා අපිත් එක්ක මේ ආදර කතාව විඳගෙන අපිට කමෙන්ට්ස් දීලා හොඳ නරක හැමදේම කියලා අපේ සින්දු අහලා කමෙන්ට්ස් දීපු කට්ටියට ෆිල්ම් එක බලලා කමෙන්ට්ස් දීපු අයට ඉතින් බොහොමත් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම තවදුරටත් මේ දක්වා චිත්‍රපටය ඉතාමත් සාර්ථක ගමනක යෙදෙනවා. හැම සතියෙම වගේ අපිට හොඳ ක්‍රවුඩ් එකක් ඇවිල්ලා බලනවා. සහ මේ වෙද්දී අපි ලක්ෂ 4ක් පරිශ්‍රය කියන්නේ සිනමා ප්‍රේක්ෂකයන් ප්‍රමාණයක් නීරා චිත්‍රපටය වැළඳගෙන තියෙනවා. ඉතින් ඉතාමත් සතුටුයි. ආදරෙන් ඉල්ලනවා අපිත් එක්ක දිගටම රැඳී ඉන්න. තව බලපු නැති කට්ටියට බලන්න කියලා කියන්නේ. අපිට ගුණදොස් කියන්න ඇවිල්ලා මේ ලංකාවේ සිනමාවේ අලුත් පුනරුද්දයක් එක්ක එකතු වෙලා ලංකාවේ සිනමාවට අලුත් එක්ස්පීරියන්සස් එකතු වෙන කාලේ මේ ආදර කතාවක් පැත්තේ නීරා චිත්‍රපටය ඔබ විතර ඇවිල්ලා තියෙනවා. ඉතින් චිත්‍රපටය වැළඳගෙන අපිට හොඳ නරක කියලා දිගටම රැඳී ඉන්න. බොහොම ස්තුතියි.